හෙලෝ ඉතින් කොහොමද ඔගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න අද වෙනස්ම විදිය vlog එකක් තමයි මං අරගෙන ආවේ. මේ දවස්වල මට ඔළුවට අලුත් අයිඩියා එකක් ඇවිත් තියෙනවා. පුංචි ගෙවතු වගාවක් පටන් ගන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ ආව චූටි අයිඩියා එක ක්‍රියාත්මක කරන්න තමයි මම දැන් හදන්නේ. මම ඒකට වැඩ පටන් අරන් තියෙන්නේ. මම ඕගලන්ට තව වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඒකත් මම චූටි පැල ටිකක් හදාගෙන තියෙනවා. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ පෝන්චි ඇට ටිකක් මම පෙඟෙන්න දාලා තිබ්බා. ඉතින් ඒක හදාගන්න තමයි මම මේ යන්නේ. වත්තෙන් කොම්පොස්ට් පස් ටිකකුත් එකතු කරගෙන මම දැන් මේ මගේ පෝච්චි නැහැ. අලුතෙන් පෝච්චි ටිකක් ගන්න ඕනේ. පෝච්චි ගන්න තාම අපේ ටවුන් එකේ කඩවල් ඇරලා නැහැ. ඒ නිසා දැනට මම මේ ගෙදර තියෙන මේ හාල් බෑග් ටිකක් හම්බුණා. ඉතින් මම ඒ ටිකේ දැනට හදා ගන්නවා. පස්සේ ලස්සන පෝච්චි ටිකක් අරගෙන හදා ගන්න තමයි හිතන් ඉන්නේ. බෝංචි ඇට ටික පෙඟෙන්න දාලා දවස් 2කට වැඩිය වතුර තිබුණා. මට ඒ ටික හදාගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් අද තමයි මට ඒකට වෙලාවක් ආවේ. ඉතින් ඒ ටික හදලා බලමු පැලවේද දන්නේ නැහැ බලමුනේ. මේ තියෙන්නේ මං කලින් දවසක හදාගත්ත නයි මිරිස් පැල ටිකක්. ඉතින් මේ නයි මිරිස් පැල සමහර ඒවා නම් හොඳට හැදීගෙන ඇවිත් තියෙනවා. මේ තියෙන්නේ බණ්ඩක්කයි මෑටයි මම පැලවෙන්න දාලා තිබ්බා. අනේ මේ බණ්ඩක්ක නම් මෙහෙම පැල කරලා නෙවෙයිලු හදන්නේ. මම ඒක එච්චර ලොකුවටම දන්නේ නැහැ. ඒ වුණාට කමක් නැහැ. මම පැලවෙන්න දාලා මේ චුටි පෝච්චි වල හැදුවා. මේ තියෙන බෝංචි ඇට ටික දවස් 2ක්ම පෙඟුණා මේ ටික. ඉතින් අද තමයි මේ ටික හදාගන්නේ. ඉතින් එන්නකෝ මේ ටික හදාගෙන මිමු. මෙතන බෝංචි ඇට වැඩි. මම ග්‍රෑම් 100ක් ගත්තේ. ඒ කියන්නේ මෙතන රුපියල් 100ක බෝංචි ඇට තියෙනවා. ඉතින් බෝංචි ඇට වැඩි. මම ඒ ඔක්කොම පෙඟෙන්න දැම්මා. අපරාධ කියලා හිතනවා. පස්සේ ගන්න අරන් තියන්න තිබ්බා. ඒ වුණාට දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. පෙඟෙන්න දාපු ටිකෙන්. මොකද මට මෙතන පැකට් 6ක් 7ක් විතර තමයි හදාගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ ටිකේ මම හදා ගන්නවා. ඒ ටික හදලා ඉවරයි. ඒකල මම මූණත පය විතරක් උන් සෝදගෙන ආවා. මොකද අපිට හවස තේ බොන්න රොටි හදාගන්න තමයි මම යන්නේ. හස්බන්ඩ් කව රොටි හදලා කමු කියලා. ඉතින් පොඩි අයත් ආසයිනේ මම දැන් මේ ලෑස්තිනේ රොටි ටික හදාගන්න. මේ අවුමිරිස් එච්චරම සැර නැහැ. මේකට කොච්චි දාන්නත් පුළුවන්. නයි මිරිස් දාන්නත් පුළුවන්. ගොඩාක් සැරට හැදුවොත් පොඩි අයට කන්න අමාරු වෙන්නේ. ඉතින් ඒ නිසා මම අමු මිරිස් ටිකක් විතරක් දාලා හදනවා. ඒකට ලුණු දාලා හොඳට මේ විදියට අනා ගන්නවා. ටිකක් වෙලා මේ විදියට අනාගෙන ඒකට පිටි ටික එකතු කර ගන්නවා. හොඳට උතරපු වතුරකින් වතුර ටික දාලා රොටි ටික අනා ගන්නවා. චූටි බෝල ටිකක් හදාගෙන පොඩිවට තුනීවට තමයි මම මේ රොටි එක හදාගන්නේ අද. පොල් තෙල් ටිකකුත් එකතු කරගත්තා.
ඉතින් ඔන්න ඔහොම එකින් එකට රොටි ටික හදාගෙන රොටි ටික තියලා මම යන්න ඕනේ වොෂ් එකක් දාගෙන එන්න. වොෂ් එකකුත් දාගෙන ආවා. ඉතින් දැන් ලෑස්ති වෙන්නේ රොටි කාලා උණු වෙන හොඳ ප්ලේන් ටී එකක් හදාගෙන බොන්න. ඉතින් මෙහෙම නිදහසේ ගෙවෙන හවස් වරුවල් වලට මං හරිම ආසයි. ඉතින් අපේ කට්ටියම එකතු වෙලා දැන් යන්නේ රොටි කාලා තේ එකක් බොන්න. රොටි කන්න දවල් හදපු චිකන් කරි එකේ හොදි ටිකකුත් තියෙනවා. ගොඩක් නෙමෙයි පොඩ්ඩක් තිබ්බ. ඉතින් අපි ඒකෙන් ෂේප් කරගත්තා. ඉතින් මෙන්න මේ ටික තමයි අද හවස් වරුවේ අපි කරේ. මේ වගේ තවත් අලුත් vlog එකක් අරගෙන ඉක්මනටම ආපහු එනකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් මං ගිහින් එන්නම්.